අවුරුදු කෑම මේසෙට නැතිවම බැරි කෑමක් තමයි කොකිස් කියලා කියන්නේ. කොකිස් ඉතින් නැති වුණොත් අනිවාර්යෙන් ලොකු අඩුපාඩුවක්. හදාගන්න බොහොම පහසු වුණත් සමහර අය ගොඩක් වෙලාවට මේක හදාගන්න එක වරද්ද ගන්නවා. ඉතින් මේ විදිහට හැදුවොත් නම් කිසිම කරදරයක් නැතුව ඔයාලට හදාගන්න පුළුවන් වෙයි. අපිට ඉස්සෙල්ලම මේකට ඕනේ කැකුළු හාල් 250ක ග්‍රෑම් 250ක තෙත පිටි ඊට පස්සේ රසායනුව ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. කහ කුඩු ටිකක් සීනි තේ හැඳි භාගයක් ඒ වගේම පාන් පිටි මේස හැඳි දෙකක් පොල් බෑයක කිරි ටිකක් උකුවට. ඊට පස්සේ අපි පිටි ටිකට අඹරගත්ත පිටි ටිකට මේ විදිහට අර කහ කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් ඊට පස්සේ පාන් පිටි මේස හැඳි දෙක ඒ ටික දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඉස්සෙල්ලම මේ විදිහට මිශ්‍ර කරලා අපි සීනි තේ හැඳි භාගයකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් සීනි ඔයාලට අත්‍යවශ්‍යම නැහැ. ඕන නම් එකතු කරගන්න පුළුවන්. නැත්නම් එකතු කරන්න නැතුව ඉන්නත් පුළුවන්. අර සීනි චුට්ටක් විතර දැම්මහම පොඩි එකේ රසයක් එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ මේක හොඳට ආපහු මිශ්‍ර කරලා තමයි අපි කිරි ටික මේකට එකතු කරගන්නේ. කිරි ටික ඔක්කොම එකවර දාගන්නේ නැහැ. අපි ටික ටික දදා තමයි මේක මිශ්‍ර කරගන්නේ. ඉතින් ඔක්කොම එකට දැම්මොත් එහෙනම් මේක ගොඩාක් දිය වෙන්න පුළුවන්. එතකොට ආයෙ පිටි හොයාගන්න බෑනේ. ඉතින් ඒ නිසා ටික ටික දදා අනිවාර්යයෙන්ම මිශ්‍ර කරගන්න. මේක කැට හිටින්නේ නැති වෙන්න බැට එක හදාගන්න. ඉතින් පිටි මිශ්‍රණය අපි මේ විදිහට කැට හිටින්නේ නැති වෙන්න හොඳට මිශ්‍ර කරගන්න අතරතුරේ ඔයාලට පේනවා ඇති මේකේ පොඩ්ඩක් නිකන් පාට අඩුයි වගේ ඔයාලට හිතෙනවනේ. හැබැයි මෙහෙම මිශ්‍රණය හදාගන්නකොට පාට අඩුයි වගේ පෙනුනට කොකිස් එක බැදිලා එනකොට පාට හරියට එනවා. ඒ නිසා මේ වෙලාවේ ගොඩාක් කහ එහෙම එකතු කරන්න යන්න එපා. උවමනා වුණොත් අපිට පස්සේදී මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පොල් කිරි ටික ටික දදා හොඳට මිශ්‍ර කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක අපි පදමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පදමට එනකොට පොඩ්ඩක් බලන්න ලුණු එහෙම කොහොමද රස ඔයාලට එකතු කරගන්න ඕනේද කියලා. ඊට පස්සේ ආපහු ලුණු චුට්ටක් ඕනනම් එකතු කරගෙන මෙන්න මේ වගේ පදමට මේක හදාගන්න. ඉතින් සමහර අය මේක ටිකක් උකුවට හදාගන්නවා. උකුවට හදාගත්තම කොකිස් එක ටිකක් හයියට එන්නේ. ඉතින් එතකොට සමහර ඒවා තියෙනවා හපා ගන්නත් අමාරුයි කට තුවාල වෙන ගානට. ඉතින් ඒ විදිහට හදාගන්න නැතුව මම හිතනවා සාමාන්‍ය ගානට මේක හදාගත්තා නම් මේ වගේ ගානට තිබුණා නම් හොඳයි කියලා. ඉතින් ගොඩක්ම දියට හදාගන්නත් එපා. එතකොටත් අර නිකම්ම කුඩු වෙලා යනවා. සාමාන්‍ය ගානකට හදාගන්න. එතකොට මම හිතන්නේ කොකිස් එක රසයි. ඉතින් අපි තාච්චියක් ලිපේ තියලා තෙල් ටික එහෙම දාලා දැන් තෙල් ටික රත් වෙන්න තියලා තියෙන්නේ. අපේ ගෙදර තියෙන කොකිස් සච්චුව නම් ඉතින් අවුරුදු බර ගාණක් පරණ කොකිස් සච්චුවක් තියෙන්නේ. ඉතින් දැන් නම් ගොඩක්ම පහසුවෙන් ගැලවෙන කොකිස් සච්චු තියෙනවානේ. වෙළඳපොලේ ගන්න තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක්ම පහසුවෙන් හදා ගන්නත් පුළුවන් එකෙක් කොකිස්. ඉතින් මේ වගේ කොකිස් සච්චු වලින් ටිකක් ගැලවෙනවා පහසු නෑ. ඉතින් මේක කාලයක් තිස්සේ අපි කොකිස් හදන නිසා අම්මා කොකිස් හදන අච්චුව නිසා මේක ඉක්මනට ගැලවිලා එනවා. ඉතින් මේ විදිහට තෙල් තාච්චිය අපි කොකිස් අච්චුව ඔබලා තියලා තියෙනවා. ඉතින් තෙල් ටිකත් එක්කම එහෙම කොකිස් අච්චුවත් රත් වෙන්න ඕනේ හරි ගානට. නැත්නම් අපිට කොකිස් එක හදාගන්න බෑ. ගොඩාක්ම රත් වෙන්නත් කොකිස් අච්චුව තියලා තියන්නේ නැහැ. මොකද තෙල් එකත් කර වෙන ගානට රත් කරගන්නේ නැහැ. ඉතින් මේ රත් වෙලා වැඩි නිසා තමයි අපි පොඩ්ඩක් ගින්දර ඇදලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට කොකිස් අච්චුව අපේ අර බැටර් එකේ ඔබා ගන්නවා. ඉතින් බැටර් එකේ ඔබා ගන්නකොටත් මේක ගොඩාක් රත් වෙලා තිබුණොත් එහෙම ඒ වෙලාවෙම ගැලවිලා වැටෙනවා. ඒ නිසා එහෙම වුණොත් එහෙම වලට හොයාගන්න පුළුවන්. මොකද බැටර් එකේ කොකිස් අච්චුව තියෙනකොට ගොඩාක් සද්ද එනවා නම් රත් වෙලා වැඩි. ඒ වෙලාවට චුට්ටක් වෙලා තව ටික වෙලාවක් බැටර් එකේ එහෙම ඔබාගෙන ඉඳලම ගන්න. එතකොට ගාන්න රස්නේ බැලන්ස් වෙලා එනවා. ඊට පස්සේ අපි මේක ඉතින් තාච්චිය දාගන්න ඕනේ. ඉතින් තෙල් තාච්චිය මේ විදිහට දාගත්තාම ඔයාලට පේනවා ඇති අපි ගින්දර ගොඩක් දාලා නැහැ. ඉතින් ගින්දර වැඩි වෙලා තිබුණා නම් සාමාන්‍ය ගානකට ගින්දර තියාගන්න හැම වෙලේම අඩු වැඩි කර කර ගින්දර බැලන්ස් කරගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම රත් වුණාට කමන්නේ ඊට පස්සේ ටික ටික අඩු කරගන්න. නැත්නම් කොකිස් එක කර වෙලාම යනවා. ඒ වගේම තමයි ඔයාලා දකින්න ඇති මම මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරලා නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති කොකිස් එක නිකම්ම ගැලවිලා ගියා. ඉතින් එතකොට ඔයාලට මේ කොකිස් එක ගැලවෙනවා නම් කොච්චර ටයිම් එකකද ගැලවෙන්නේ කියන එකත් පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගින්දර ගොඩාක් දාගෙන තිබ්බනම් මේක කොකිස් අච්චුව තියෙනකොටම කර වෙලා යනවා. ඒ නිසා ගින්දර බැලන්ස් කරගන්න එක අනිවාර්යයෙන්ම කරගන්න. බලන්නකො ලස්සනට කොහොමද තියෙන විදිහ කියලා. ඉතින් ඔයාලට පළවෙනිටම හදන කොකිස් එක අරගෙන කාලා බලන්න පුළුවන් මොනවා හරි රසයේ වෙනසක් තියනවද කියලා. ඉතින් එහෙම රසයේ වෙනසක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට තව මොනවා හරි එකතු වෙන්න ඕන නම් කහ කුඩු ටිකක් හරි එහෙම නැත්නම් ලුණු කුඩු ටිකක් හරි තව සීනි චුට්ටක් හරි එහෙම මොනවා හරි එකතු වෙන්න ඕන නම් ඊට පස්සේ ඔයාලට රස බලලා ආපහු බැටර් එක හදාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට තව පොඩ්ඩක් බැටර් එක උකු වෙන්න ඕනේද දිය වෙන්න ඕනේද එහෙම බලලා ආපහු එකතු කරගන්න පුළුවන් පොල් කිරි ටිකක් හරි.
ඉතින් ඔය විදියට හදාගන්න කොකිස් එක ඉතින් හරිම රසයි. බලන්නකෝ මේකේ තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් අපි නම් මේ හදන්නේ සාම්ප්‍රදායික කොකිස් එක. ඉතින් මේකට අපි මොනවත්ම විශේෂ දේවල් එකතු කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහර අය මේකට කරපිංච එකතු කරනවා. සමහර අය කෑලි මිරිස් ඒ වගේ මිරිස් කුඩු ටිකක් ඔය වගේ එකතු කරනවානේ. අපි මේකට ඒ වගේ දේවල් එකතු කරලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේක රස කරගන්න ඒ විදියට දේවල් එකතු කරගන්නත්. එහෙම නැත්නම් මේක බැදපු ගමන් ඔයාලට ලුණු කුඩු මිරිස් කුඩු වගේ මිශ්‍රණයක් හදලා ඒකත් එක්ක මිශ්‍ර කරන්නත් පුළුවන්. ඉතින් මේ විදියට හදාගන්න කොකිස් එක පහසුවෙන් හදාගන්නත් පුළුවන් වගේම තමයි ගොඩක්ම රසයි. ඉතින් ඔයාලට තියෙන ලොකුම ගැටලුව වෙන නැත්තේ ගින්දර පාලනය කරගන්න එකයි මේ බැට එකේ ඝනකම උකු ගතිය ඒ වගේ දේවල් වල ගැටලුව ඇති. ඉතින් මේ විදිහට බැලන්ස් කරලා හදාගන්න පුළුවන් නම් ඔයාලට ගැටලුවක් නැතුව කොකිස් එක රසට හදාගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ මේ විදියට හදලා බලන්න අනිවාර්යයෙන්ම කොකිස් එක කිසිම ගැටලුවක් නැතුව ඔයාලට හදාගන්න පුළුවන් වෙයි. බලන්නකො කොකිස් ටික තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් මේ විදිහට අවශ්‍ය විදිහට ගින්දර පාලනය කරගත්තම ඔයාලට මේකට තෙල් කූරක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. නිකම්ම කොකිස් එක ගැලවිලා යනවා. ඔයාලට පේන ඇති මේ වීඩියෝ එකේ තියෙන විදිහ. ඔයාලට මුලින් ඉඳන් බලාගෙන ගියොත් එහෙම කොයි වෙලේවත් අපි තෙල් කූරක් කොකිස් එක ගලවන්න පාවිච්චි කරන්නේ නැහැ. කොකිස් එක ලිපෙන් අයින් කරන්න. ඒක තෙල් එකෙන් අයින් කරන්න විතරයි අපි තෙල් කූර පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ ලස්සන පාටට රසට කොකිස් එකක් හදාගෙන මේ පාර අවුරුදු මේසෙට එකතු කරගන්න. ඉතින් කොකිස් හදාගන්න දන්නේ නැති අය පරිස්සමට වීඩියෝ එක බලාගෙන හදාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම කෝකියා සෙලොන් channel එක subscribe කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් ආපහු ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු.